මම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඔන්ලයින් සේෆ්ටි බිල් එකට අමෙන්ඩ්මන්ට් එකක් හැටියට මේ අවුරුද්දේ මුල ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඊට පස්සේ ඉන්පසුව එය නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවට සිහි කැඳවීම් දෙකක් පාර්ලිමේන්තුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. අප්‍රේල් 27 වෙනිදාත් ඊට පස්සේ 6 වෙනි මාසේ 9 වෙනිදාත්. ඔන්ලයින් සේෆ්ටි බිල් එකට අමෙන්ඩ්මන්ට් එකකට වයස 16කට වඩා අඩු දරුවන්ට යම් තහනමකට ලක් කිරීම පිළිබඳව මේ වෙනකොට ලෝකයේ ප්‍රධාන රටවල් ඔස්ට්‍රේලියාව, UK, ෆ්‍රාන්ස්, ඩෙන්මාර්ක්, කැනඩා, ජර්මනි, ග්‍රීස්, ආසියාවේ ඉන්දුනීසියාව, මලේසියාව, ඒ වගේම පෝලන්තය, ස්පේන්, ටර්කි වගේ රටවල් ගණනාවක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතකොට මං හිතන්නේ මගේ මේ මූලික අරමුණ වෙන්නෙත් මේ ප්‍රශ්නයෙන් අගමැතිතුමිය මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එකට අමෙන්ඩ්මන්ට් එකක් හැටියට අපේ දූ දරුවන්ගේ ආරක්ෂාව තර කරගන්න විශේෂයෙන්ම ඔබ දන්නවා මේ සෝෂල් මීඩියා හරහා ඒ ඍණාත්මක වශයෙන් විශාල වශයෙන් දරුවන් ලක් වෙනවා. ඉතින් ඒක පිළිබඳව එක්කෝ රජයෙන් එය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වගේම ඒකට අපි වග කියන විපක්ෂයක් හැටියට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් මං ඉදිරිපත් කරලා දැන් මාස ගණනාවක් වෙනවා. නමුත් මං හිතන්නේ රජයේ ප්‍රමුඛතාවයක් නොලැබීමේදෝ මට තේරෙන්නේ නැහැ මොකද්ද කියන එක. ඒ ගැන ඔබේ අවධානය යොමු කිරීම සිදු කරොත් හොඳයි. ඒ ගැන ඔබේ අදහසක් ගරු අග්‍රාමාත්‍යතුමනි. ගරු කතානායකතුමනි, එතුමාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ අපි හොයා බලන්නම්. ඒක ඔන්ලයින් සේෆ්ටි බිල් එක සම්බන්ධ වෙලා තියෙනවද කියන එක අධිකරණ අමාත්‍යාංශ එක්ක අපි බලන්නම්. නමුත් මේක රජයේ ප්‍රමුඛතාවයක් හැටියටත් අපි මැදිහත් වෙන කාරණයක්. ඒක එක ක්‍රියාවකින් අපිට පාලනය කරන්න හෝ කළමනාකරණය කරන්න පුළුවන් දෙයක්ම නෙවෙයි. සමාජ මාධ්‍ය තහනම් කිරීම පිළිබඳ විතරක් නෙවෙයි. අපි මේ පිළිබඳ මගේ පිළිතුර තුළ මම සවිස්තරව විස්තර කරා. අපි ක්‍රියාමාර්ග ගණනාවක් ගැන මේ වෙලාවේ කතා කරමින් ඉන්නේ. විශේෂයෙන්ම අධ්‍යාපනය තුලත් වෙනත් අවස්ථාවලත් සමාජ මාධ්‍ය භාවිතාව ඒ ඩිජිටල් හෙල්ත් කියන එක ගැන උපදෙස් ලබා ගනිමින් එක්ස්පර්ට් කමිටි එකක් පත් කරලා යුනිසෙෆ් එකේ ආධාරات ඇතුව අපි මේ සාකච්ඡාව අපේ රටට අපේ සන්දර්භයට සුදුසුම ක්‍රියාමාර්ග මොනවද කියන එක ගැන අපි සාකච්ඡා කරමින් ඒක මේ අවුරුද්ද තුල අපි කැබිනට් එකට ඉදිරිපත් කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳ රජය අවධානය සහ ප්‍රමුඛතාවය දෙනවා කියන එක මම අවධාරණය කරනවා. එතුමාගේ මෝෂන් එක පිළිබඳ මම හොයලා බලන්න. ගරු මන්ත්‍රීතුමා, මම අහන්න කැමතියි ඔබතුමියගේ පස්වෙනි ප්‍රශ්නයේදී ඔබතුමිය කිව්වේ එහෙම දෙයක් ලැබිලා නැහැ කියලාද? මම ඉදිරිපත් කරපු ඒ පස්වෙනි එක තමයි ළමා හා කාන්තා අමාත්‍යාංශයට මේ පිළිබඳ ඒක දැනුවත් නැහැ ඔවුන්. නෑ ඒක නෙමෙයිනේ මගේ ප්‍රශ්නේ. පස්වෙනි එකනේ ඔබ අහන්නේ. මගේ ප්‍රශ්නේ පස්වෙනි එක දරුවන් සඳහා සමාජ මාධ්‍ය සීමා කිරීමක් කළ යුතු බවට මා විසින් ඉදිරිපත් කර ඇති පුද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත මෙහිදී අවධානයට ලක් කරන්නේද කියලා. ඒක ගැන තමයි මන්ත්‍රීතුමා ළමා හා කාන්තා අමාත්‍යාංශයට ඒක පිළිබඳ දැනුවත් වීමක් නැහැ. අධිකරණ අමාත්‍යාංශයෙන් මම හොයා බැලීමක් කරන්න. අපි ඒක මම ඒක කියන්නේ ඒ අදහස අපි බාර ගන්නවා. ඒ පිළිබඳව මම හොයලා බලන්නම්. ගරු අගමැතිතුමිය, මම මේ යොමු කරන පෞද්ගලික මන්ත්‍රී යෝජනා යන්නේ මේ ළමා ආරක්ෂක අමාත්‍යාංශයට. ඒක යන්නේ පාර්ලිමේන්තුව හරහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී යෝජනාවක් හැටියටයි එන්නේ. ඒකින්ද ඔබතුමියගේ කාර්ය මණ්ඩලයට හරි කියන්න ඒක එහෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරාම ඒ අමාත්‍යාංශයෙන් අහන එක නෙමෙයි තියෙන්නේ. ඒක පාර්ලිමේන්තුවෙන් තමයි අහලා ඒ පිළිබඳව මේ කටයුතු කරන්න අවශ්‍යතාවය තියෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමනි, මම ඒ පිළිබඳ තොරතුරක් මට ලැබුණේ නැහැ. ඒක මේ අවස්ථාවේ කොතනද තියෙන්නේ කියන එක මම ඒක නැවත වතාවක් අධිකරණ අමාත්‍යාංශයෙන් විමසීමක් කරන්න.